දියැල්ලකින් වතුර වෙනුවට ලෝදිය ගලනවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ගිනිකඳු උණුදිය උල්පත් ගැන අහලා තිබුණට ගින්දර ඇදහැලෙන අසාමාන්‍ය දර්ශනයක් දැක්කත හැකි ලෝකයේ එකම දියැල්ල ඇමරිකාවේ කැලිෆෝනියාවේ යොසමීටත් ජාතික වනෝද්‍යානයේ පවතිනවා. ෆයර්ෆෝල් නමින් හඳුන්වන මෙම දියැල්ල මීටර් 480ක් උස වන අතර එය මේ වනෝද්‍යානයේ නරඹන සංචාරකයන් අතර ආකර්ෂණයේ දින ස්ථානයක් ලෙසයි සැලකෙන්නේ. කෙසේ වෙතත් වාර්ෂිකව ඉතා කෙටි කාලයකදී මෙම දියැල්ලේ ජලය හිමෙන් මිදී යන අතර ඉන්පසු සෑම දහවල් කාලයකදීම මෙම දියැල්ල ගින්දර දියැල්ලක් බවට පත්වෙනවා. ඒ මේ දියැල්ල නරඹන්නන්ගේ ඇස් මායාවකින් රවටා දමමින්. මෙම දියැල්ලෙන් මේ විදියට ගින්දර ගලා හැලෙන ආකාරයට දිස්වෙන්නේ මේ දියැල්ල දෙසට හිරු එළිය පත්වෙන අවස්ථාවලදී පමණයි. මේ දියැල්ල ගින්දර ගලා හැලෙන ආකාරයෙන් දිස්වුනද සැබවින් මෙහි ගින්දර හෝ ලෝදිය පවතින්නේ නැහැ. දියැලේ ජලය ගින්දර ආකාරයට පෙනෙන්නේ මිනිසුන්ගේ ඇස් රවටන මායාවක් විදියටයි. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙම දියැල්ලේ මිදෙන ජලය අතරින් හිරුවෙලිය ගමන් කිරීම මගින් මේ ආකාරයට අසාමාන්‍ය ගින්දර වැනි ස්වභාවයක් දිස්වන බවයි. ඒ අනුව අදාළ අවස්ථාවලදී මෙම දියැල්ල අසල සිට හෝ සතපුම් කීපයක් දුර සිට එය නැරඹුවද දැකගත හැකි වන්නේ ගින්දර වැනි ආලෝක ධාරාවක් දියැල්ලෙන් පහළට ගලා හැලෙන බවයි. 1973 වසරේ මෙම දියැල්ල නැරඹීමට පැමිණි පිරිසක් එකවරම විස්මයට පත් වූයේ දියැල්ලේ මිදුණු ජලය අතරින් ගින්දර ගලා යන ආකාරය දැකීමෙනුයි. මෙම දියැල්ලට එසේ වීමට හේතුවක් වසර ගණනාවක් වෙනතුරුම සොයාගත්තේ නැහැ. පසු කලක විද්‍යාඥයන් විසින් මිනිසුන්ගේ ඇස් රවටන මේ මායාකාර දර්ශනයට හේතුව අනාවරණය කරගනු ලැබුවා. ඒ අනුව ශීත ඍතුවේදී මිදී යන ජලය අතරින් ඉහළ සිට ගලා යන හිරුවෙලිය ක්‍රමයෙන් මිදුණු ජලය අතරින් ගමන් කිරීම මගින් මෙම අසාමාන්‍ය දර්ශනය නිර්මාණය වෙන බවට ඔවුන් විසින් තහවුරු කරලා තියෙනවා. මේ වන විට වාර්ෂිකව ශීත කාලයේදී මෙම අපූර්ව ගිනිඇල්ල නැරඹීම සඳහා ලෝකයේ නම් දෙසින් සංචාරකයන් කැලිෆෝනියාවට පැමිණෙමින් සිටිනවා. ඒ ලෝකයේ වෙනත් ස්ථානයක දැකගත නොහැකි විශ්මිත දියැල්ලක් නැරඹීම සඳහායි. ඉතින් මේ අපූරු ගිනි දියැල්ල ගැන ඔයාලා මොනවද හිතන්නේ? අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ අරුම පුදුම වීඩියෝ හැමදාම බලන්න අපගේ විශ්වවිචාරිකා YouTube නාලිකාව subscribe කරන්න. ඔබට සුබ දවසක්.